ඉතින් අද වීඩියෝ අපි කතා කරමු බජට් එකට PC එක බිල්ඩ් කරන්න ඉන්නවා නම් ඔයාලට ගේමින් වලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් එඩිටිංగ్ වලට වෙන්න පුළුවන් ඔයාලට ගැලපෙන ප්‍රොසෙසර් එක වගේම RAM එක graphic card එක වගේම SSD ඔය වගේම PC එකට ඕන හැමදේම හරියට අපි තෝරාගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ වල අපි කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකේ බලමු බජට් එකට PC එක බිල්ඩ් කරන්න ඉන්නවා නම් ඔයාගේ RAM එක ප්‍රොසෙසර් ඒ ඔක්කොම හරියටම සිලෙක්ට් කරගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ වල අපි කතා කරමු. ඉතින් channel එක අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරගන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරියල්නේ අපි මුලින්ම ගේමින් වලට යමු. ඒ කියන්නේ බජට් එකට ගේමින් PC එක බිල්ඩ් කරන්න ඉන්නවා නම් ඔයාලට මොන වගේ ප්‍රොසෙසර්ද ගැලපෙන්නේ මොන වගේ RAM ද ගැලපෙන්නේ වගේම මොන වගේ graphic card එකක්ද ගැලපෙන්නේ කියලා අපි මුලින්ම කතා කරලිමු. ඉතින් මම හරියටම දන්නේ නැහැ නේ ඔයාගේ අතේ තියෙන බජට් එක කියලා. ඉතින් මම හරියටම දන්නේත් නැහැ ඔයා මොන ගේම්ස් ප්ලේ කරන්නද ඔයාගේ PC එක බිල්ඩ් කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ගේම්ස් ප්ලේ කරගන්න බජට් එකට PC එකක් බිල්ඩ් කරනවා නම් ඉතින් මම අද මේ වීඩියෝ එක කතා කරන්නේ Intel processors ගැන. ඒ කියන්නේ Ryzen processor ගැන කතා කරන්නේ නැහැ. මොකද මම Ryzen use කරලා නැති හින්දා මම ඒ ගැන වැඩි දන්නේ නැහැ. මම Intel processor ගැන තමයි අද මේ වීඩියෝ කතා කරන්නේ. මොකද මම use කරන්නේ Intel processor එකක් හින්දා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ගේම්ස් වලට PC එකක් බිල්ඩ් කරන්න ඉන්නවා නම් බජට් එකට බිල්ඩ් කරන්න ඉන්නවා නම් සාමාන්‍යයෙන් processor එක විදිහට ඔයාලට i5 එකට වගේ යන්න තියන ටිකක් හොඳයි. ඒ කියන්නේ මම කියන්නේ ටිකක් බජට් එකට PC එක බිල්ඩ් කරන්න ඉන්න කෙනා ඔයාලා සාමාන්‍යයෙන් ටිකක් ලොකු බජට් එකක් තියන සාමාන්‍යයෙන් i7 එකට i9 එකට වගේ ගියොත් එහෙම ටිකක් හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් අඩු බජට් එකක් තියන i5 එකට හරි i3 එකට හරි ගියර ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දැන් මගේ processor එක තියෙන i5 4th gen මගේ ඉස්සෙල්ලා මගේ රික්වයර්මන්ට්ස් කියලා ඉන්නම්කෝ. මගේ තියෙන i5 4th gen processor එකක්. ඒ වගේම RAM එක තියෙනවා 10GB. ඊට පස්සේ 128GB SSD එකක් තියෙනවා. graphic card එක නැහැ on board. ඉතින් සාමාන්‍යයෙන් ඔය රික්වයර්මන්ට්ස් තිබිලත් මම සාමාන්‍යයෙන් games එකෙන් play කරනවා. ඒ කියන්නේ ලොකුවට games play කරන්නේ නැහැ. GTA 5 play කරනවා. ඊට පස්සේ Bloodstrike, Call of Duty වගේ games set එක play කරනවා. වැඩි games play කරන්නේ නැහැ. ඉතින් මගේ දැන් තියෙන motherboard එක ASRock H81 motherboard එකක්. ඉතින් මම ඊට කලින් මේ කියන්නේ i5 4th gen processor එක තියෙද්දිම ඊට කලින් motherboard එකක් පාවිච්චි කරා gaming motherboard එකක්. ඒ කියන්නේ ASRock ලගේම gaming motherboard එකක්. ඒකේ price එක සාමාන්‍යයෙන් ටිකක් වැඩි. ඒක motherboard එක විතර රුපියල් 10000ක් 11000ක් විතර වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ motherboard එක අරගෙන මම මාස 6ක් විතර use කරා. ඊට පස්සේ මම මතක නැහැ මාස කීයක් use කරාද කියලා. මම මතක හිටියට 6ක් වගේ තමයි use කරේ. ඊට පස්සේ current case ඒ කියන්නේ light එකදී PC එක off වෙනවනේ. ඒ case එකක් ඉඳ වෙන්න ඕන සාමාන්‍ය motherboard එක. ඒ කියන්නේ පොඩි case එකක් ගියා. ඒ කියන්නේ PC අපි on කරද්දි සාමාන්‍ය ඔටෝම shut down වෙනවා. ඒ වගේ පොඩි motherboard එකේ case වගේක් ගියා. ඊට පස්සේ මම motherboard එක change කරගත්තා. දැන් තියෙන්නේ ASRock H81 motherboard එකක්. ඒ කියන්නේ දැන් තියෙන gaming motherboard එකක් නෙවෙයි. දැන් තියෙන motherboard එක නම් සාමාන්‍යයෙන් මම ගත්තේ රුපියල් 6000ට 6500ට වගේ වට. දැන් මේ motherboard එක මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ 4th generation එකේ motherboard එක. ඉතින් සාමාන්‍යයෙන් මගේ processor එක තියෙන්නේ i5 4th gen වගේ. මම මතක හිටියට මම processor එක මිලදී ගත්තේ රුපියල් 7500ට වගේ තමයි මම ගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ කියන්නේ මගේ graphic card එකක් නැහැ. ඔය කියන්නේ processor එකේ නෙවෙයි RAM එකේ විතරක් මම සාමාන්‍යයෙන් games play කරනවා ටිකක්. මම වැඩි play කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මගේ එකට තව ඒ කියන්නේ graphic card එකක් වගේ ඔයාලට මේ කියන්නේ මම i5 4th gen processor එකක් වගේ ගහලා graphic card එකක් ඒ කියන්නේ GTX 560ක් 660ක් වගේ යන්න පුළුවන් වුණොත් සාමාන්‍ය 560 යන්නේ රුපියල් 6000 ගණන් 7000 ගණන් මම මතක හිටියට යන්නේ 560 GTX 560 සාමාන්‍ය 600ට නම් රුපියල් 13000ක් වගේ වෙයි මම හිතන්නේ. ඒ වගේ graphic card එකකට යන්න තියනවා ඒ කියන්නේ gaming PC එක build කරන්න ටිකක් හොඳයි. නැත්නම් ඔයාගේ budget එක ටිකක් අඩුවෙන් තියනවා නම් ඒ කියන්නේ processor එක ඔයා ටිකක් වැඩිපුර use කරනවා නම් graphic card එක අඩු වුණාට අවුලක් නැහැ. සාමාන්‍ය processor එක අඩු වෙනවා නම් graphic card එක ටිකක් වැඩි වුණොත් ඔයාට play කරන්න පුළුවන් games ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් i5 second gen එකට වගේ යනවට වඩා i3 4th gen එකට වගේ යන එක හොඳයි. ඒ කියන්නේ දැන් i5 4th gen 3rd gen වගේ ගහුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ i5 3rd gen හරි 4th gen හරි ගන්න පුළුවන් නම් නැත්නම් i5 second gen එකට යනවට වඩා මම හිතන විදිහට i3 4th gen එකට වගේ යන එක ටිකක් හොඳයි processor එක විදිහට. ඉතින් RAM එක නම් මගේ දැන් තියෙන්නේ 10GB. සාමාන්‍යයෙන් 8GB ඇති 10GB සාමාන්‍ය හොඳයි. ඒ කියන්නේ ඔයාගේ බජට් එක ගන්න ටික වැඩිපුර තියනවා 16GB එකට වගේ යට ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මගේ දැන් තියෙන්නේ 10GB RAM එකක්. graphic card එක නෑ මම කිව්වා වගේ. ඉතින් graphic card එකකුත් වල 560ක් වගේ සාමාන්‍ය රුපියල් 6000කට 6500 වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේ graphic card එකකුත් ගත්තොත් ඔයාගේ budget PC එකට ටිකක් වටිනවා. ඒ කියන්නේ ගොඩක් games ප්‍රමාණය play කරගන්න පුළුවන් games ප්‍රමාණය ටිකක් වැඩි. ඒ සාමාන්‍යයෙන් SSD එකකුත් ටිකක් ගන්න එක. ඒ කියන්නේ SSD එක අපි
PC එකට ඇඩ් කරගන්න හොඳයි. මොකද මගේ තියෙන 128GB SSD එක මම සාමාන්‍ය වැඩි ගේම්ස් ප්ලේ කරන්නේ නැහැ. ඉතින් අපි ගේම්ස් ප්ලේ කරනවා නම් ඒ ගේම්ස් SSD එකට දාලා ප්ලේ කරද්දි සාමාන්‍යයෙන් කියන්නේ hard එකේ ප්ලේ කරනකොට ටිකක් ස්මූත් SSD එකේ ප්ලේ කරගන්න පුළුවන්. ඒ නිසා SSD එකකුත් ටිකක් කියන්නේ අපේ PC එකේ සාමාන්‍ය on වෙන ස්පීඩ් එකේ වගේම PC එකේ lag එකක් නැතුව යූස් කරගන්න ඔය SSD එකක් යූස් කරනවා නම් ටිකක් හොඳයි. මගේ දැන් තියෙන්නේ 128GB SSD එක. මම මේක ගත්තේ රුපියල් 3500කට වගේ. ටිකක් බජට් එක වැඩිපුර තියනවා නම් 256 එහෙම නැත්නම් 512 1TB එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති SSD එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම ඔය කිව්වේ ගේමින් වලට PC එක බිල්ඩ් කරන්න ඉන්නවනේ. ඒ කියන්නේ බජට් එකකට PC එක බිල්ඩ් කරන්න ඉන්නවනම් ඔය වගේ ගියොත් එimhe සාමාන්‍යයෙන් ටිකක් හොඳ ගේම්ස් ප්ලේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් i5 processor එකට වගේ ගිහිල්ලා සාමාන්‍ය GTX 500ක් හරි 600ක් හරි ටිකක් හොඳ graphic card එකක් පාවිච්චි කරොත් ඔයාලට සාමාන්‍යයෙන් RAM එක සාමාන්‍යයෙන් 10 වගේ 10 12 14 16 වගේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට games play කරන්න පුළුවන්. SSD එක විදිහටත් 128GB වගේ තිබ්බොත් කියන්නේ ඔය බජට් එක අනුව ඒක බිල්ඩ් කරගන්නදී බිල්ඩ් කරන්න මම ඔයාගේ බජට් එක හරියට දන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් අපි කතා කරේ ගේමින් වලට PC එක බිල්ඩ් කරන්න ඉන්නවා නම් ඔයාලට ওই විදිහට processor RAM select කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු editing වලට ඔයා PC එක build කරන්න ඉන්නවා නම් මොන වගේ processor ද ඕනේ RAM ද ඕනේ කියලා අපි දැන් බලමු. ඉතින් සාමාන්‍යයෙන් editing වලට කියන්නේ editing software use කරන සාමාන්‍යයෙන් editing යක් high level එකේ තියෙන editing software විදියට Photoshop, Premiere Pro, After Effects වගේ ගන්න පුළුවන් තව softwares තියෙනවා. මම ඔය ටිකක් ගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ දැන් තියෙන requirements අනුව මම ඔය softwares ටිකම use කරනවා. කියන්නේ Photoshop, Premiere Pro, After Effects වගේ software ටිකම use කරනවා. මගේ දැන් තියෙන requirements අනුව ඉතින් මගේ සාමාන්‍යයෙන් graphic card එක නැතුව තමයි ඔය set එකම use කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ ඒ කියන්නේ මම දැන් Photoshop නා use කරන්නේ latest ම Photoshop එක. ඒ කියන්නේ 2025. ඉතින් Premiere Pro එකේ නම් මට මතක හිටියේ 2021 22 වගේ මම use කරන්නේ. ඒ කියන්නේ ඒක 2025ම use කරන අමාරුයි graphic card එකක් නැතුව. ඉතින් සාමාන්‍යයෙන් මගේ ඔය requirements අනුව මම Photoshop එකේ ඒ කියන්නේ Google Chrome එක වගේ open කරලා තියෙද්දි ඒ කියන්නේ Photoshop එකේ thumbnail එකක් edit කරද්දි Google Chrome වගේ on කරලා තිබ්බොත් එහෙම පොඩි lag එකක් යනවා. ඒ කියන්නේ ලොකු වුණ ප්‍රශ්නයක් නැහැ. පොඩි lag එකක් යනවා. මොකද graphic card එකක් නැති හින්දා සාමාන්‍ය processor එකේ RAM එකෙන්ම run වෙන්නේ. يعني graphic card එකක් තිබ්බොත් කිසිම lag එකක් නැතුව මම දැන් මගේ යාළුවෝ ඉන්නවා i5 7th gen තියාගෙන ඊට පස්සේ RAM එක 8GB තියාගෙන GTX 560ක් වගේ graphic card එකක් තියාගෙන Photoshop, Premiere Pro, After Effects ඔක්කොම use කරන මේ editing වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් i3 එකට ගියත් ප්‍රශ්නයක් නැහැ. Photoshop 2025ම බැරි වුණොත් 24 වගේ use කරගන්න පුළුවන්. i3 3rd gen 4th gen එකට වගේ ගියොත් එහෙම සාමාන්‍ය RAM එකත් සාමාන්‍ය 8 හෝ 6 වගේ තියෙන්න ඕන මේ Photoshop එහෙම ටිකක් use කරන්න. ඒ කියන්නේ 4GB ප්‍රශ්න නැහැ. ටිකක් lag එක වැඩි. ටිකක් පරණ version එක use කරන්න පුළුවන්. මේ කියන්නේ අලුත් version එක use කරනවා නම් Premiere Pro එකට ටිකක් වැඩිපුර ඕන. කියන්නේ graphic card එකේම Premiere Pro එකේ 2025ම බැරි වුණත් සාමාන්‍ය 2021 22 වගේ use කරගන්න පුළුවන් Premiere Pro එකේ. After Effects ඒ වගේම තමයි. ඉතින් සාමාන්‍යව editing වලට budget එකට PC එක build කරන්න ඉන්නවා නම් සාමාන්‍යයෙන් මගේ වගේ requirements ටිකක් තිබ්බම ඇති හොඳටම. ඒ කියන්නේ මාත් ඔය Photoshop, Premiere Pro, After Effects ඔය ඔක්කොම use කරනවා. කියන්නේ කිසිම lag එකක් නැතුව. ඉතින් සාමාන්‍යයෙන් i5 4th gen එකක් හරි i5 3rd gen 2nd gen ප්‍රශ්නයක් නැහැ. නැත්නම් i3 එකට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට editing වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. graphic card එකක් ගන්න පුළුවන් නම් හොඳයි. නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳ processor එකකට ගියොත් එimhe ඔයාලට editing වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ අපි ඔය කතා කරේ බජට් එකට PC එක build කරන්න ඉන්නවනේ. ඒ කියන්නේ බජට් එකට gaming වලට හරි editing වලට හරි PC එක build කරන්න ඉන්නවා නම් ඔයාලට ගැලපෙන processor, RAM, ඒ වගේම graphic card, SSD මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. මම ඒකට reply කරන්න. ඒ වගේම තව ඔයාලා අපේ WhatsApp channel එකට join වෙලා නැත්නම් ඒකට join වෙන්න පල්ලෙහා description එකේ links තියෙනවා. ඒ වගේම අපේ දේශාන් extra YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරගන්න. ඒ වගේම අපේ අනිත් social media ටික තියෙනවා Facebook, Instagram, TikTok වගේ. ඉතින් ඒ ටිකත් follow කරගන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා video like එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.